මේ ඇවිල්ලා ෂවර් ස්ටෝල් එකක ප්ලග් ඉන් කරපු අවස්ථාවක්. ඉතින් මේ වෝල් එක ගහන්න ඉස්සරින් ඊට පස්සේ අපි මෙන්න මේ වගේ waterproof material එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට වෝල් ටික හදා ගන්නවා. ඒ වගේම ගහපු ඇනවලට අපි සිලිකන් පාවිච්චි කරලා ඒක සීල් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ කොන් තියෙනව නේද? මේ කොන් වලට තින් සෙට් ඇප්ලයි කරලා මෙන්න මේ වගේ මෙම්බ්‍රේන් එකක් ඒ කොනට ග්ලූ කරගන්න ඕන. මේ තියෙන්නේ ෂවර් බේස් එක. අපිට අවශ්‍ය ප්‍රමාණයට අපිට පුළුවන් කපා ගන්න. ඊට පස්සේ සබ්ෆ්ලෝ එකට මෙන්න මේ විදියට තින් සෙට් ඇප්ලයි කරලා අපිට තියෙන්නේ අපේ බේස් එක මෙන්න මේ විදියට ග්ලූ කරගන්න. ග්ලූ කරගද්දී අනිවාර්යයෙන්ම මේක ලෙවල්ද කියලා බලා ගන්නත් ඕනේ. දැන් ඔයාලට පේනවනේ මෙන්න මේ විදියට තමයි ටයිල් අල්ලන්න ඉස්සරින් අපි වෝටර්ප්‍රූෆ් කරගන්නේ සම්පූර්ණම ෂවර් ඒරියා එක. ඔයාලා දන්නවනේ අපි ටයිල් ඇල්ලුවට පස්සේ ග්‍රවුට් ගහනවා. ඉතින් මේ ග්‍රවුට් එක මැද්දෙන් වතුර යන්න පුළුවන්. මොකද ග්‍රවුට් එක ඇවිල්ලා වෝටර්ප්‍රූෆ් එකක් නෙමෙයි. ඉතින් ග්‍රවුට් එක අස්සෙන් වතුර ගියාම ඔයාලා නෝමල් ඩ්‍රයි වෝල් ගහලා වෝටර්ප්‍රූෆ් කරලා තිබ්බේ නැත්නම් ඔයාලට අනිවාර්යයෙන්ම වෝටර් ලීක් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි මේ කරන්නේ දැන් 24 hours තියෙනවා වතුර පුරවලා මේක ලීක් තියනවද කියලා බලන්න. එහෙම ලීක් නැත්නම් ඊළඟ දවසේ අපි ටයිල් අල්ලනවා. මම කැනඩා බාස්.